අයිබෝන් සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් YouTube නාලිකාව වෙත. ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් පදනම ඔබ සියලු දෙනා වෙතටයි. ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් පදනම මගින් සලකා බලන්නේ ආත්ම ආරක්ෂාව සම්බන්ධව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව පුරුදු පුහුණු වීම මගින් ඔබව දැනුවත් කිරීමයි. ආත්ම ආරක්ෂාව සියලුම ස්ථානවලදී ඔබට අවශ්‍ය වන දෙයක්. ආත්ම ආරක්ෂාව ආරම්භ වන්නේ යම් සටනකට ඔබ මැදි වුණ අවස්ථාවේදී නෙවෙයි. ඔබ මෙලොවට බිහි වුණ දා සිට නැවත ඔබ එම ජීවිතයෙන් සමුගන්න අතුරු ඔබට ආත්ම ආරක්ෂාව නිරතුරුවම සෑම තැනකම සෑම අවස්ථාවකම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔබ දැකලා තියෙන චිත්‍රපටි සටන් ජවනිකාවක ඒ වගේම ක්‍රීඩා සටන් ක්‍රම තරඟ ඉසව්වක ආකාරයකට ඔබට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රතිවාදීන් සමග මුහුණ දීලා එම ගැටුම් निराකරණය කර ගැනීමට හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම ආත්ම ආරක්ෂාව සම්බන්ධව න්‍යායාත්මක දැනුම විධික්‍රම සම්බන්ධව ඔබට තාත්වික දැනුම අවබෝධය පුරුදු පුහුණු වීම අවශ්‍යයි. මෙම ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් පදනමේ ප්‍රධාන තේමාව වන්නේ ප්‍රථමයෙන් සිතීම සහ අවබෝධ කර ගැනීම, සරල සහ කාර්යක්ෂම ක්‍රියාවන් සහ ඔබගේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම. අපි ඉංග්‍රීසියෙන් මේ සම්බන්ධව කතා කරොත් using mind before the body කියලා කියනවා. ශරීරේ ක්‍රියාත්මක වීමට පෙර ඔබේ මනස ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් තමයි ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් හි දර්ශනය වන්නේ ගැටුමට පෙර අවධානය. ඊළඟට සරල ස්වභාවික චලන සහ ඉරියව්. අවම බලය උපයෝගී කර ගැනීමෙන් උපරිම පාලනය. සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව. ඉතින් ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් පදනම ගෙනෙන YouTube නාලිකාවෙන් ඔබට ලැබෙන්නේ මොනවාද? ආත්ම ආරක්ෂක න්‍යාය සම්බන්ධව දැනුම අවබෝධය. සරල සහ තාත්වික ප්‍රායෝගික සටන් උපක්‍රම සම්බන්ධව දැනුම අවබෝධය සහ පුහුණු වීම. ගැටුමක් කෙසේ निराකරණය කරගන්නවාද යන සම්බන්ධව අවබෝධය. නිරායුධ කිරීමේ උපක්‍රම, පුජ්‍යලයින් පාලනය කිරීමේ උපක්‍රම. ඒතර මේ ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් YouTube නාලිකාව කාටද? ඔබ සියලු දෙනාට පාසල් වයසේ පසුවන දූදරියන්ට රැකී ආරක්ෂා නොකරන ඔබ සියලු දෙනාට විශේෂයෙන් රැකී ආරක්ෂා කරන ආරක්ෂක අංශයේ රාජකාරී කරනු ලබන අවිසහිතව රාජකාරී කරන අවිරහිතව රාජකාරී කරන අයට මේ තාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ආත්ම ආරක්ෂාව සම්බන්ධව වැඩි වශයෙන් අවධානයක් යොමු කරන ඔබ සියලු දෙනාට මෙම ස්මාර්ට් ඩිෆෙන්ස් කම්බැට් පදනම මගින් මෙම නාලිකාවෙන් ඔබට ඉතාමත් වැදගත් වැඩසටහන් රාශියක් ඉදිරියේදී ගෙනීමට මා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න මෙම YouTube නාලිකාව රැඳී සිටින්න. ඉදිරියේදී අපි හමු වෙමු ඉතාමත් වැදගත් ආත්ම ආරක්ෂාව සම්බන්ධ තාත්වික න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුවීම් සම්බන්ධව. බොහොමත්ම ස්තුතියි.